ඔයාලට කොහොමද? ඔන්න අද මම ඔයගලන්ට අරගෙන එන්නේ යුනිවර්සිටි ව්ලොග් එකක් කිව්වොත් හරි. ඉතින් මේ ඔයාලට පේන්නේ පොරි සිටි එකේ තියෙන සම්ක් යුනිවර්සිටි එක. ඉතින් මේ තියෙන්නේ යුනිවර්සිටි එක ඉස්සරහම තියෙන බස් ස්ටෑන්ඩ් එක. මෙතන තමයි අපේ සිටි එකේ බස් එන තැන. මෙතන ඉඳන් හැම පළාතකටම බස් යනවා. ඒ වගේම අර ඈතින් පේන්නේ ස්ටේෂන් එක. ඒ ස්ටේෂන් එකත් යුනිවර්සිටි එක ළඟම තියෙන නිසා හරිම පහසුයි ස්ටුඩන්ට්ස්ලට මේකට යන්න එන්න දුර ඉන්න අයට උනත්. ඉතින් මේ තියෙන්නේ යුනිවර්සිටි එකේ ඉස්සරහෙන් බැලුවාම පේන්න තියෙන view එක. ඉතින් අද සෙනසුරාදා දවසක්. මොකද සතියේ දවසක මේක ඇතුළේදී වීඩියෝ කරගන්න එක එච්චර ethical නැති නිසා ඉතින් අපි හිතුවා මේ සෙනසුරාදා දවසේ vlog එකක් කරනවා කියලා. මොකද ළමයි එතකොට නැහැනේ මේකේ. ඉතින් මේ තියෙන්නේ සිටි එකේ විස්තර දාලා තියෙන නොටිස් බෝඩ් එකක් වගේ එකක්. ඒ වගේම මේ තියෙන මේ TV ස්ක්‍රීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපිට යන්න ඕන පළාතට එන බස් රූට් නම්බර් එක එන්නේ කීයටද ඒ හැමදේම මේ TV ස්ක්‍රීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න පැති කීපයක්ම තියෙනවා. මේ තමයි මේන් ඩෝ එක. ඉතින් සෙනසුරාදා දවසකට මේකට යනවා නම් අපිට පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒක ගහලා තමයි ඇතුල් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉරිදා දවස්වලට මේක වහලා තියෙන්නේ. සෙනසුරාදාට එන්න පුළුවන් ළමයින්ට ලයිබ්‍රරි එකට වෙලා පාඩම් කරන්න. ඒ වගේම ගෲප් ඩිස්කෂන් තියෙනවා නම් ළමයිත් එක්ක කතා වෙලා ඒ දේවල් කරගන්න නිදහසේ එන්න පුළුවන් අපිට ඕනෙම වෙලාවක. ඉතින් මේ වගේ දොරවල් දෙකකින් අපිට ඇතුළට යන්න ඕන. හැම පැත්තෙම මේ විදිහට දොරවල් දෙක ගානේ තියෙනවා. ඉතින් මේ තමයි ඇතුල් වෙච්ච ගමන්ම තියෙන්නේ අපේ ජැකට්ස්, ඒ ස්කාර්ෆ් ඒ වගේ දේවල් මෙතනින් තමයි එල්ලලා අපිට ඇතුළට යන්න තියෙන්නේ. අද නම් ඇත්තටම කවුරුත් නැති තරම්. ඒ නිසා හරිම නිදහස්. සමහරක් අය ලයිබ්‍රරි එකට එනවා ඉතින් පාඩම් වැඩ ටික කරගන්න. සමහරක් අය ගෙවල් වල ඉඳන් පාඩම් කරන්න කැමති නැති අයත් ඉන්නවනේ. ඉතින් ඒ වගේ අය ගොඩක් වෙලාවට ලයිබ්‍රරි එකට එනවා මේ වගේ වීකෙන්ඩ් එකේ. ඉතින් මේ ඇතුල් වෙච්ච ගමන්ම දකුණු අත පැත්තේ තියෙන්නේ කැන්ටින් එක. ඉතින් මෙතනින් තමයි ළමයි කෑම ගන්නේ. ඉතින් හොඳම දේ තමයි මෙතනදී සහනදාය මිලට මේ ළමයින්ට කෑම හම්බෙනවා. සාමාන්‍යයෙන් ෆින්ලන්තයේ කෑම වේලක් එළියේදී යුරෝ 10ක් 15ක් වගේ වුණාට මේ ස්ටුඩන්ට් ID එක පෙන්නුවාම යුරෝ 2.95කට වගේ ඉතාම අඩු මුදලකට සම්පූර්ණ ප්‍රධාන කෑම වේලක් ගන්න පුළුවන් මේ යුනිවර්සිටි එකේ කැන්ටින් එකෙන්. ඉතින් මේක රජයෙන් ළමයින්ට දෙන ලොකු සහනයක්. ඉතින් මේ පේන්නේ සවුන්ඩ් ප්‍රූෆ් රූම් එකක්. එහෙම නැත්නම් මේකට කියනවා ස්ටඩි පොට්ස් එකක් කියලත්. ඉතින් මෙතනදී නිදහසේ පාඩම් කරන්න හරිය වැදගත් ඇසයින්මන්ට් එකක් තියෙනවා නම් මෙතනදී කරගන්න පුළුවන්. මොකද එළියේ ශබ්දය ඇතුළට ඇහෙන්නේ නැති නිසා. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ බුකින් එකක් දාලා. ඉතින් මේක පොඩි තැනක් වුණාට මේක ඇතුලේ චාර්ජින් පෝට්ස් ඒ වගේම අපිට ඕන විදිහට ලයිට් අඩු වැඩි කරගන්න ඒ වගේ දේවල් හොඳට හදලා තියෙනවා. ඉතින් අපිට Zoom meeting එකක් තියෙනවා නම් ඒ වගේම online interview එකක් තියෙනවා නම් මෙතන හොඳම තැනක් ඒ දේට ෆේස් කරන්න. ඉතින් මේ තියෙන්නේ information desk එක. මෙතනින් අපිට ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම කැම්පස් එකේ තියෙන මේ ලොකර්ස් වල යතුරුත් මෙතනින් තමයි අපි අරගන්න ඕන. ඉතින් මෙතන පුළුවන් කට්ටියත් එක්ක කතා කර කර ඉන්න නිදහසේ ඒ වගේ දේවල් වලට තමයි මෙතන හදලා තියෙන්නේ. ඉතින් මේ ඒරියා එකෙත් පුළුවන් අපිට ඉඳගෙන අපේ වැඩක් තනියම නිදහසේ කරගන්න. ඒ විදිහට තමයි මෙතන සුව පහසු විදිහට හදලා තියෙන්නේ. මේ ඉතින් පල්ලෙහා ඉඳන් උඩ බැලුවාම පේන view එක. අද මොකොත් ක්ලාසස්වත් ටීචර්ස්ලවත් නැහැ. සමහරක් අයට එක්සෑම්ස් තියෙනවා. ඒ අය ඇවිල්ලා ඉන්නවා. කැම්පස් එකේ සම්පූර්ණ ඒරියා එක කොටස් 3කට වෙන් කරලා තිනවා. A B C කියලා අපි දැන් මේ ඉන්නේ A කොටසේ. මේ කොටසේ මේ ඒරියා එකේ බිල්ඩින් එක තට්ටු 5ක් තියෙනවා. හැම තට්ටුවකම ක්ලාස්රූම් තියෙනවා. අපි ටිකක් උඩට ගිහින් බලමු. අපි දැන් මේ යන්නේ දෙවෙනි තට්ටුවට. කැම්පස් එකේ ඔඩිටෝරියම් එක තියෙන්නේ B කොටසේ පහළම තට්ටුවේ. ඒක අද වහලා. තව විශේෂ දෙයක් තියෙනවා. මේ හැම ක්ලාස් එකක්ම ලේබල් කරලා තියෙන විශේෂ කෝඩ් එකකින්. ඒ කෝඩ් එකේ ඉංග්‍රීසි අකුරක් මුලින් තියෙනවා. ඊට පස්සේ ඉලක්කම් 3ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරෙන් කියවෙන්නේ ඒ ක්ලාස් එකේ තියෙන ඒරියා එක මොකක්ද කියලා. ඒ කියන්නේ A B C කියන තුනෙන් මොකක්ද කියලා. ඒ වගේම පළවෙනි ඉලක්කමෙන් කොයි තට්ටුවේද මේක තියෙන්නේ කියලා කියවෙනවා. ඒ වගේම ඊටු ඉලක්කම් දෙකෙන් මොකද්ද ක්ලාස් එක කියලා. මේ තියෙන්නේ මේ විදිහට ලේබල් කරපු තැන. කැම්පස් එකේ හැම තට්ටුවකම වගේ මෙන්න මේ විදිහට printer එකක් තියෙනවා. ඉතින් මේකේ ස්කෑන් කරන්න color print out black and white ඒ හැමදේම ගන්න පුළුවන්. අපි මේක පාවිච්චි කරනවා නම් අපේ student ID එක හරහා app එකකට log වෙලා ඒ app එක හරහා තමයි මේක පාවිච්චි කරන්න ඕන. මේක අපිට free of charge දීලා දෙන facility එකක්. අපේ කැම්පස් එකේ තියෙන විශේෂම තැනක් තමයි මේ රොබෝ AI යුනිට් එක. මේකේ ඉගෙන ගන්න පහසුකම තියෙන්නේ මම දන්න තරමින් AI ස්ටුඩන්ට්ලාට සහ මෙකාට්‍රොනික්ස් අයට විතරයි. මේ යුනිට් එකෙන් කරන්නේ ඇත්තටම දැනට එක එක ඔෆිස් වල එක එක බිස්නස් වල තියෙන ප්‍රශ්න වලට AI තාක්ෂණය ඒ වගේම මේ රොබෝ තාක්ෂණය යොදාගෙන උත්තර හොයලා ඒවට සුදුසු දේවල් යෝජනා කරන එක තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මෙතනදී සාමාන්‍ය ක්ලාස් එකක වගේ ටීචර් කෙනෙක් ඇවිල්ලා උගන්වනවට වඩා තමන් self study කරලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට මේවා කරන්නේ කණ්ඩායම් වශයෙන් තනි තනියෙන් නෙමෙයි. ඉතින් මේ හැමදේම අත්හදා බලන්න අවශ්‍ය කරන තාක්ෂණය කියන්නේ අලුත් කම්පියුටර්ස් ඒ වගේම මේ රොබෝ අයිටම්ස් 3D printers ඒ වගේ අලුත් තාක්ෂණික දේවල් මේ ලැබ් එකේ අපිට දකින්න පුළුවන්.
අපි දැන් ඉන්නේ කැම්පස් එකේ C කොටසේ. මෙතනින් එහාට කැම්පස් එකෙන් මෙන්න මේ දොරෙන් අපිට එළියට ගියොත් මාකට් එකට යන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ රොබෝ AI යුනිට් එක කැම්පස් එකේ විශේෂ තැනක්. මෙන්න මෙතනින් ඒකට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන විදිහට රොබෝ ආම්ස් ඒ වගේම එක විදිහේ පොඩි වෙහිකල්ස් මේ විදිහේ ගොඩක් දේවල් මේ රොබෝ AI එකේ තියෙනවා. අද කැම්පස් එකේ ලයිබ්‍රරි එකේ මේන් ඩෝර්ස් ඔක්කොම වහලායි තියෙන්නේ. මෙන්න මේ දොරෙන් අපි ඇතුල් වෙන්න ඕන. මෙතනදිත් අපිට විශේෂ QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා තමයි ඇතුල් වෙන්න ඕන. අර මං කලින් කිව්වා වගේම හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ස්ටුඩන්ට් ID එක හරහා ඒ ඇප් වලට ලොග් වෙලා ඒ පහසුකම් ඔක්කොම ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොත් තියෙන ඒරියා එක. මීට අමතරව අපිට පොත් කියවන්න ඒ වගේම කණ්ඩායම් වශයෙන් ළමයි එකතු වෙලා මොන හරි වැඩක් කරනවා නම් ඒවට වෙනමම බුක් කරගන්න රූම්ස් තියෙනවා. ලයිබ්‍රරි එකේ තියෙන තව විශේෂ තැනක් තමයි මෙන්න මේක. මෙතන අපිට ගන්න පුළුවන් ලැප්ටොප්, ඒ වගේම ලැප්ටොප් චාර්ජර්, කැල්කියුලේටර්, හෙඩ්ෆෝන් ඒ වගේ දේවල් අපිට මෙතනින් අරගෙන යන්න පුළුවන්. පොත් ගන්නවා වගේම තමයි පාවිච්චි කරලා ආයි ගෙනල්ලා තියන්න පුළුවන්. ඉතින් ඒ ගෙනල්ලා තියෙන එක සහ ගන්න එක ඔක්කොම රෙකෝඩ් කරගන්නේ ඇප් එකක් කරා. මම අර කලින් කිව්ව ඇප් එකම පාවිච්චි කරලා අපිට මේ දේවල් ගන්න ආයි ගෙනල්ලා තියන්න පුළුවන්. ලයිබ්‍රරි එක ඇතුළෙත් මෙන්න මේ විදිහේ printer එකක් තියෙනවා. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න ওই විදිහට කොළ කපා ගන්න, ඒ වගේම පංචර් එකක්, ස්ටේප්ලර් මේ විදිහේ දේවලුත් මෙතන තියලා තියෙනවා. ලයිබ්‍රරි එක තියෙන්නේ කැම්පස් එකේ B කොටසේ. අපි මේ ඉන්න තට්ටුව පළවෙනි තට්ටුව. මේ තට්ටුවට යටින් තව එක තට්ටුවක මේ විදිහට පොත් ඒ වගේ මේ හැමදේම තියෙනවා. අද ඒ කොටසට යන්න බෑ. අද ඒ කොටස වහලායි තියෙන්නේ. ඉතින් ලයිබ්‍රරි එකේ අපිට තියෙන පහසුකම් ඔක්කොම තනියම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලායි තියෙන්නේ. පොත් ගන්න, පොත් ආවහො බාර දෙන්න, මේ හැමදේම ඇප් එක කරා තමයි කරන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වුණොත් උදව් ගන්න පුළුවන් විදිහට ස්ටාෆ් එකේ කීප දෙනෙක් ලයිබ්‍රරි එකේ ඉන්නවා. එහෙනම් ඉතින් අදට යුනිවර්සිටි එක ගැන මේ කරපු බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට තව මොනවා හරි යුනිවර්සිටි එක ගැන දැනගන්න ඕනි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්.
ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.